today pay ඊට පස්සේ දානවා දැන් okay දැන් මේකෙත් මම මේ ප්‍රොෆෙෂනල් එක කරා ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් එක නම්බර් එක තියෙනවා මේ නම්බර් එකෙන් තමයි සර්ච් කරන්න ඕනේ ඊපස්සේ මේ නම්බර් එකේ AON එකට ගියා මේකේ ලොග් වුණා මෙහෙම එන්නේ agree enter hello Sajja. call hello call එක ආවම මේ නම්බර් නෑ ඊට පස්සේ enter okay ඊට පස්සේ මෙතනට දාන්න ඕන අපේ නම්බර් එක මම දැන් කොපි කරගත්තේ මේ තියෙන ප්‍රොෆෙෂනල් නම්බර් එක දැන් මේ මම ප්‍රොෆෙෂනල් to convert කරනවා මේක ඔරිජිනල් දැන් අපි ප්‍රොෆෙෂනල් to ප්‍රොෆෙෂනල් යන්නේ ඒ කියන්නේ මුලින් පළවෙනි පාර කරන් දියන්නේ ප්‍රොෆෙෂනල් to ප්‍රොෆෙෂනල් but දැන් ප්‍රොෆෙෂනල් to ඔරිජිනල් දැන් මට ඕනේ මේක ඔරිජිනල් එකක් බවට හරවන්නනේ ගියා ඊට පස්සේ ඒක මේකෙන් next මේ තියෙන 125 එක next ගියාම මෙතන අහනවා මොකද්ද ඔයා කොහෙන්ද ගෙන්නන්නේ C ද train අපිට ඕනේ change කරන්න පුළුවන් පළවෙනි පාර කරාට C NFC මොකක්ද මේකේ ඔයා මේ වගේ good එක මොකක්ද mobile ද pay කරද අනම්මන ඔක්කොම තියෙනවා මේ මේකේ එන්නේ tractor pass ඒක තියෙනවා මෙයා අපිට එවනවා නම් මෙයාගේ invoice එක ඉතින් packing list එක invoice එක යවනවා ඉතින් invoice එකෙන් ගන්න මේ දීපක් කියන අර ක්ලියර් වෙච්ච එකයි එකද ඔය සජ්ජ නෑ මේ ඉන්දියාව වෙන shipment එක මේ තාම එන්න තියෙන shipment මේ තියෙන්නේ මේගොල්ලෝ කරන description of good පංජාබ් වල තමයි මේ hatch scheme දැන් මේක cruise කියලා ගන්න පුළුවන් අත්දැකීම 8 grade clean handle clip දැන් මම මේක tractor part කියලා දාලා තිබ්බ දැන් මොකක් වෙනවද මම දන්නේ නැහැ හිතා ගන්න බලන්න packing list එක බලන්න ඉතින් packing list එක ඒක හරියටම කියලා නෑ මොකක්ද මේකේ තියෙන්නේ කියලා බලන්න මේ තියෙන්නේ මොනවා straight glass cartons pin blue handle අතින් tractor link උඩ තියෙන description එකේ තියෙනවා tractor linkage parts කියලා තියෙනවා අතන කොහෙද මම ෆේන්නේ list එකේ සජ්ජා උඩට packing list එක මම tractor linkage parts okay ඒක තමයි මම tractor parts කියලා දාලා තියෙන්නේ tractor parts okay ඊට පස්සේ මේකේ මෙතන තියෙනවා කාගේ type එක ICCA කියන්නේ අපි අලුතෙන් එකක් කියන්නේ brand new ඒවා import කරනවා සමහර used එක import කරන්න පුළුවන් ඒ වගේ chance එක මම තාම කරලම නැහැ කරලා තියෙනවා brand new විතරයි ඒකින්ද ICCA තමයි එන්නේ දැන් okay හරි ඊට next යනවා next ගියාම මේක 40SC එකක් නේද 40SC එක ඔකේ ඊට පස්සේ බලනවා මෙයාගේ මෙයා එවලදී අපිට BL එකේ තියෙනවා මෙතන BL එක ඕපන් කරගන්නවා Express BL කියන්නේ express කරනවා කොට මේක කොපි කරනවා ඉතින් ඒ කියන්නේ items ආවට පස්සේ තමයි payment එක shipper payment එක යන්නේ නෑ මේක already ගිහිල්ලා non negotiable copy කියලා කියන්නේ මෙයා මේ already payment එක වෙලා හරිද මේ තියෙන්නේ අපිට මේකේ ඕනේ මොකද්ද size එක 40xc හරි 1x 40xc 2 නෙවෙයි 1x 40xc commodity එක මොකද්ද tractor linkage parts මම අතරින් ගන්න දාගෙන ගන්න container number එක මොකද්ද TGBU මම කලින් මේවා දාලා report එක seal number එක මොකද්ද මේ තියෙන්නේ 295 හරි C70 CTN එකක් හරි 2006 kg එකක් හරි මම පළවෙනි පාර කරද්දි මේක information තිබුණා India to Canada එන්නේ මේක direct මේක දැන් මේ බැංකුව ඇවිල්ලා තමයි එඩ්මින්ටන් යන්නේ ඒකින්ද අපේ ඔයා බැංකුව හරි ඒක 2 කියන එක එඩ්මන්ටන් නෙමෙයිද වෙන්න ඕනේ සච්චි හා 2 එක වෙනස් වෙන්න ඕනේ නැද්ද නෑ 2 කැනඩාව තමයි මේක ඉන්ටීරියර් කණ්ඩා කියන්නේ කැනඩා ඇතුලේ කොහේ හරි යනවා
ඊට පස්සේ මේ මෙතන වෙසල් එක දාගත්තා මෙතනට MSC වානියා වත් එකක්. ඊට පස්සේ මම හිතනවා USD price එක හදලා ඇති පොඩක් ආයෙ බලමු අපිට මේ ඉන්වොයිස් එක. ඉන්වොයිස් එකේ වැලියු එක 8491919යි. ඒක සත ගන්නටම ගන්න ඕනේ නැහැ නේ. මම සත ගන්නටම ඕනේ නැහැ ඉතින් අවුලක්. 19 ප්ලස් දැන් මේකේ සෙල් රේට් එක. මේ ෂිප්මන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කවද්ද? කොට්ටම අපි බලමු. මේක ඇවිල්ලා MSC නේ එන්නේ නේද? MSC නෝනේ. මොකද ඉන්දියාවේ ගොඩක් වෙලාවට MSC එන්නේ. ටයිර්ගේ ට්‍රැන්ක් එක ටයිර් මුන්දිරා වලින් ලෝඩ් කරලා තියෙන්නේ 2.23. කියන්නේ මේක දෙවෙනි මාර්කට් එකක්. ඔව් සාමාන්‍යයෙන් මෙහෙම වන්නේ. ලයින් ඉන්දියාවේ. ඉතින් 40xc එක රේට් එක 3700යි. port to door. පෝට් ටු ඩෝ නම් 5022යි. හරිද? මේ වැන්කූවර්ට මෙච්චරයි රේල් එක යද්දි 5032ක් තමයි යන්නේ. ඒකට අපි ඇඩ් කරන්න ඕනේ මේකට ප්ලස් 5032. වැඩි කිරීම 110%. 60435යි. මේ 60435 මම කලින් කරලා ඉන්නේ 60435. next මේකත් හරි. ඒ ඔරිජිනල් එක හරි තමයි කලින්. ඔරිජිනල් යන්නේ. ඕකේ. දැම්මා මේක 102යි 0.6. එතන අපි කෙලින්ම මේක මෙහෙම තියෙද්දිම ගිහිල්ලා අපේ මේක අප්ඩේට් කරගන්නවා. දාගෙන කරනවා මේ 102.6 දාගෙන මතන ෆයිනල් කරලා නැහැ. ඕකේ ඒක දැම්මා නෙක්ස්ට් කරා ඉන්වොයිස් උත් කරලා නේ. ඒක ඉන්කම් එකත් රෙකෝඩ් කළා 230ක් කියලා. මොකද සම්තෝ වදති නමෝ පස්සේ මොකද උගේ ඉතාලි වලින් දැන් තියෙන්නේ. ඉන්වොයිස් කළා නෑ මම පේමන්ට් එක දාලා මට ඉන්වොයිස් එක යවලා නැහැ. Invalid characters have been typed. අපෙන්න මේක. Terang pasti. මේක ඉෂුව කරා ඒකත් කලින් නෑ අපිට ඒවත් ඔරිජිනල් එක. ඔව් ඒක ඉෂුව කරපු ගමන් මෙතනට ගිහිල්ලා මේක ග්‍රීන් කරගන්න. ඕකේ ඊට පස්සේ අන්ති මේක ටෙක් කොමෙන්ට් මේකේ තමයි ඒකේ නලින් නයිගේ එක බලමු මෙදින්නේ ෆයිල් නම්බර් එක ඒකට මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගන්න ඕනද? මම දාලා තියෙන සජ. දාලා තියෙනවා okay right. agree. okay. provisional to original. ඒ කියන්නේ දැන් මම මේව කරන්න නිසා නැත්තම් provisional provision. next. Account certificate. wrong certificate. function වල නැද්ද ඒක? wrong certificate කියලා තියෙනවා.
ඒ කලින් දැන් මොකද්ද? අපි 85 දී විස්තර කරනවා. අයි මේකද කලින් කරේ දැන්. මේකද කලින් කරේ නේද? Tractor linkage yes. මේක තමයි අපි කලින් කරේ. මේකේ ඒක තමයි මම දෙන්නේ නැත්තේ ඒක අපි කලින් ඉවර කරානේ. yes දැන් මේක යන්න ඕනේ අනිත් එක. මේකේ රසුල් පහ. right. හරි දැන් හරි. මේක tools. ඒකේ tools කියන්නේ ඒක ඇත්තේ ඉන්වොයිස් එක පැකින් නම්බර් එකවල තියෙනවා. මොකද ඒකේ ප්‍රශ්නේ තිබ්බ සජ? දැන් මේ පරණ මම මේක ඔරිජිනල් එකට හැරෙව්වානේ පරණ සර්ටිෆිකේට් ඒ නම්බර එක මම දාලා තින්නා. ගිය අර කලින් අපි ආරෝපු එක. ඒතොර ඔරිජිනල් තමයි එතනන්නේ. ඒක ඔරිජිනල් ඉවරයිනේ ආයෙ ප්‍රොෆෙෂනල් කරන්න දෙන්නේ නැහැ. මේකේ tools trans tools එකෙන් එන්නේ. මේකේ tools තියෙනවා කියලා දැන් මේ හැඩ් කරනවා නේද? ඒක tools ICCA හරි C next මේක DV මම මේ ඔක්කොම ඉන්ෆෝමේෂන් refrigerators නේ වැරදි refrigerators නෙවෙයි නේද? tools container නම් එක බලමු. DLT එක වල තියෙන express BL එක open කරා. DLT එක මේ කස්ස උඹගේ headset එක ඕකේද? උඹට ආව headset එක හොඳයිද? මම ඒක යූස් කරේ නෑ අත්‍තරම. යූස් කරේ නැද්ද? මම කොහොම මටත් එකක් කරන් දෙන්න කියලා මම මේ ඒ headset එකට දාලා බලන්න හොඳට ඇහෙනවද නම් මොනවද කියලා. check කරන්න. සද්ද පොඩි දෙයක් මේ අපිට ටේබල් එකක් රික්වෙස්ට් කරගන්න පුළුවන්ද? ටේබල් එක බලමු මම අහලා බලන්න. ටේබල් එකක් වෙයි. මට පුටුවක් නම් පුටුවක් පුටුවක් තියෙනවා. අද න පුටුව දැනට මම මේ නිකන් එකක් යූස් කරගෙන යනවා. ඔය කොහොමද ඉතින් ටේබල් එක මේවල මට එහෙම නැත්තම් මම නිකන් එළියෙන් ගන්න පුළුවන්. ඔව් නේද? දැන් මම අහලා බලන්න. මේකේ එතකොට content number එක ICU SMU 752 ඒක කොහොම හරි package license මේක හොඳට නැසෙ. ඔයාලා මනාව හෙනවද? ඔව් හරි. alright. හරිනේ ඒක හොඳට තියනවානේ. හොඳට තියෙනවා. okay great. හරි. මේකේ දැන් මම කිව්වේ content number එක මේකෙන් ගත්ත content number එක seal number එක seal එකේ මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි carrier seal, shipper seal කියලා දෙකක් තියෙනවා. දෙකම දැම්ම අවශ්‍යයක් නැහැ. හරිද? quantity එක 16 packages kilograms 16,300 එක හරි ඉන්දියා මේකෙන්නේ මොන්ට්‍රියල් බය මොන්ට්‍රියල් sorry බය මොන්ට්‍රියල් නේ වැන්කූවර් එන්නේ මේකත් වල MSC සීනා මේක හරි මම හිතන්නේ මේක මම already calculate කරලා ඇති. පියා කරලා බලමු. මේ ඉතින් invoice එක 42යි ගානයි මේක එන්නේ කවද්ද එතකොට? ඒක සජ හැම රටකර මේක එනවාද? ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ ඕන දිහාකින් අපි ඉම්පෝර්ට්ස් කරත්
කවද්ද ඒක ආවේ කියන එක චෙක් කරන්න ඕනේද? ඒ අනුව රේට්ස් වෙනස් වෙනවද හැමතැනටම? ඔව් එන ඩේට් එක වෙනස් වෙනවා. මොකද දැන් මේක 2.24 නේ හිතන්නවා මේක 3යි එක ආවා කියලා. නැත්නම් 2යි. එතකොට ඒ අදාළ රේට් එකත් එක වෙනස් වෙනවා. Yeah, it's like let me show the one we sell to Amelie. If you want to හරි සජිත්. keep the door open for us නේද? දැන් මේක 2.24 ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි බලනවා අපේ සහිල් මහත්තයාගේ රේට් එක බලමු. මේක 20 එකක් නේ. 4562යි. මේක ඇඩ් කරනවා 4562ක්. ඒ කියන්නේ මේක වැඩි 5400ද 4500ද? 4562යි. හා 4562. ඊට පස්සේ මේක වැඩි කරලා කපරගෙනවා. හරි. ඒ වැඩි 51යි 228යි. අර කියලා හොඳව තියෙනවා. අතන 51යි 228යි. 228යි. right next one. Mr. William ගේ ready put it. it looks like this, but the colors are this one. Do you want to try this? Satya, start me. After you're done the meeting, do you want to buy one of these? After you're done? Ami already tried that one. This is color. Like I can open it and like give it kind of to you. But if you don't like that one, just don't. Okay? So if you wanna, that's Yeah, one that Ami. yeah, Okay. And when like that one. That one. that was Ami. Wait. That Ami. Okay, let's see. It's okay. Wait. ඊට පස්සේ මෙතන ආවේ ඉතින් එකම ඊටසේ ෆයිල් නම්බර් එක මෙතන හරි කියලා බලන්න ෆයිල් එක. ඔයාලා වෙනස් මෙතන මේ 111යි 53යි. අපි වෙනස් කරන්නේ නම් වැලියු එක. වැලියු එක වෙනස් කරා. 111යි 53යි. ඔයා මොකක් හරි මෙතන වෙනස් කරොත් අනිවාර්යෙන් මේ සේව් එකේ ගියොත් බෑක් යනවා. මේක ක්ලික් කරලා save and continue edit කරන්න. මේක නිකම්ම අරක සේව් එකේ ගියොත් බෑක් යනවා. බැක් යනවා. ඊට පස්සේ මේක දාන්න save issue කරාම නවින් ගියාම මොකද මේකේ වන්න උනේ. මැති නෑ ආයෙලා කලින් එක ඇවිල්ලා මේකනේ. ඒකත් අර විදියටම මේකේ ඉන්වොයිස් එක දාගත්තා. දාගෙන එලියට් නම්බර් එක අනිවාර්යයෙන් මාරු කරන්න නැත්නම් පරණ එලියට් එකෙන් පේ කරන්න. මේක තියෙන එලියට් නම් මේක 479 okay හරි. send for payment ඒකත් හරි. ඒ කලින් එකනේ අපි ඉස්සෙල්ලාම හදපු එක. ඔව් මම මේක මාරු කරගන්නවා. okay right හරි ඒක දැන් ඔය ටික තමයි තියෙන්නේ. මේ දැන් අරිනේ අනිත් එකත් එමයයි. ඒකේව මේකත් දානවම. හැබැයි සජා දැන් හදපු එකේ අපිට කස්ටමර් ඉන්වොයිස් එන එක ඉන්කම් එකත් හදන්න ඕනේ නේද? ඉන්කම් එක මම දාලා තිබ්බේ කලින්. ඒක ප්‍රශ්නයක් නෑ. ඩොලර් 2-3ක් නෙමෙයි ඒක ප්‍රශ්නයක් නෑ. 208ක් එක ප්‍රශ්නයක් නෑ. උන 211ක් විතර වෙන දාන්න බෑ ප්‍රශ්නයක් නෑ ඒක. මේ ක්ලයන්ට් ඩයිනලයින් ක්ලයන්ට් එච්චර ලොකු අවුලක් නෑ. හා. හරි. දැන් මේ දැන් මම සේව් කරොත් මෙතන සේව් බටන් එකේ ගියොත් බෑක් යනවා. ඒ කියන්නේ මුලටම යනවා. හා. සේව් and edit කරොත් හරි. එතකොට අපි කරේ 140 කරා නේද? මේ කරා නේද? 139 කලින් කරා ඊට පස්සේ දැන් කරා 140 නේ.
ඔව් vibrant එක කරලා 131 මයික් කරන් පස්සේ සාමාන්‍යයෙන් ඒක දාගන්නවා. ඒ අදාළ ෆයිල් නම්බර මේක දාගන්නවා. හරි. දැන් බලමු මේක මොකක්ද කියලා සර්වර් එක ගන්න. ඔය highlight කළා. ඒතර ඔයා කොහොමද ඔය ටිකෙන් දන්නේ සජ ඔක ඉන්ෂුරන්ස් කරන්න ඕනේ ඒවා ටික කියලා එහෙම? ඒක ඉතින් අර ප්‍රැක්ටිස් එකෙන් තමයි මචං මම දන්නේ දැන් බෝසපුන් දැන් මේ ක්ලයන්ට් ගේ අපි එකක්වත් ඉන්වොයිස් ඉන්ෂුරන්ස් කරන්නේ නැහැ අපේ පොත් එයාගේම ඒ කට්ටියකින් කරගන්නවා. මොකද කරනවා නැද්ද කියලා ඒක අපිට එන්නේ නැහැ. මේකෙත් අපි ඩිලිවර් කරන්නේ නැති එකක්. මේකත් එහෙම වුණොත් තමයි මම මේකත් එවන්නම්. මේ ඊමේල් එකත් එවන්නම්. මේක හදන්නේ arrival notice එක හදන්නේ. arrival notice එක හදන්නේ. හරි. වටින්න ඕකේ. හරි ඒකෙවුවා ඊට පස්සේ ඒක එක කරන්නේ මුලින්ම ඊට පස්සේ එකත් බලමු මේ අනිත් එක මොකක්ද කියලා තියෙන්නේ මේක ආවේ මේක අපි කරන්නේ බෙස්ට් එකකින් මේක කරන්නේ RC බලස් පාදලා RC බලස් පානේ මේක කරා right ඒතකොට MSc arrival notice ඉවරයි ඊට පස්සේ හැපෑක් තියෙන්නේ ඊට හැපෑක් ගියොත් මම කරන්නේ ඒතර සජ අපි ඔය මේ ඔරිජින් එකට මාරු කරන්නේ shipping company එකෙන් arrival notice එක එවද්දිමද? නෑ සාමාන්‍යයෙන් දවස් 30ක් ඇතුළත ප්‍රොවිෂන් එකෙන් ඔරිජින් එකට මාරු කරන්න ඕනේ. දැන් මේවා දැක්කනේ මම දවස් 30 පැනලා තිබ්බේ. මට අමතකුණා කරන්න දැන් මේ 18 කියන්නේ පෙබරවාරි 18 කරපුවා 19 මාර්තු 10 මේ මාර්තු 18 වෙද්දි කරන්න ඕනේ. මට අමතකුණා. ලොකු ඉෂුව එකක් නැහැ ඉතින් බට් දවස් 30ක් තමයි සාමාන්‍ය දීලා තියෙන්නේ. මේක දාලා තින්නේ 27. ඒතර මාර්තු 24 කලින් කරන්න ඕනේ. මේක මම කරන දවසේ ප්‍රොවිෂන් කරන දවසේ මෙතන දාගන්න ඕනේ. ඒතර මම දන්නවනේ කොච්චර කාල මට තියෙනවද කියලා. ඕකේ. මේ මම ප්‍රොවිෂන් එකක් කරන විදිය මම එකක් ඉන්ෂුරන්ස් එකක් කරද්දි මම කියලා දෙන්නම්. හරි. හරි. ඒතර මේක කරන්න මේක ගාලේ වුණාන් පස්සේ අපි හැපෑක් ගේ එකක් කරමු. හැපෑක් ගේ තව තුනක් තියෙනවා. ඊට පස්සේ හැපෑක් ගේ බලමු. arrival notice හැපෑක් ගේ arrival notice නේ. ඔව්. එතකොට දැන් මම දැක්කා මේ කවුද මෙයා එවලා තියෙනවා සූසන් බෙස්ට් බ්‍රෑන්ඩ්ස් එකේ මම කරේ බෙස්ට් බ්‍රෑන්ඩ්ස් එකේ මේ තියෙන්නේ මෙන්න මේක එවලා තිබ්බේ මෙන්න මේක සූසන් එවලා තිබ්බා මේකේ මෙන්න මේ PO නම්බර් එක තමයි මම දාගත්තා තාම නෑනේ PO නම්බර් එකකින් KI ඒ නම්බර් එකෙන් තමයි මම ෆෝල්ඩර් එක හදාගත්තේ. ඒතර මම දන්නවා මේ PO නම්බර් එක මොකද අරගොල්ලේ වදිත් PO නම්බර් එක අනිවාර්යෙන් මේකේ තියෙනවා. ඒ PO නම්බර් එකෙන් හදාගත්තාම PO නම්බර් එක අදාළ ඒවා ටික මේකට දාගන්න. PO number KI20253031. මේක ඇත්තටම හැදෙන්නේ 2025 3 වෙනි මාසේ 13 වෙනිදා ගන්නවම තමයි හැදෙන්නේ මම හිතන්නේ. හරි. 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 එන එඩිට් කරන්න ඊට පස්සේ අපි මේ ඕකේ පස්සේ හැපෑක් එක බලමු. එකම තියරිය පොඩ්ඩක් arrival notice එක වෙනස් වෙනවා එච්චරයි. තියරි එකයි. හරි. ඕකේ. හරි. ඕකේ. හරි. මේ දැන් අර මෙයා යපු මේ බෙස්ට් බ්‍රෑන්ඩ් එකේ අලුත් ඒවා එහෙම දැනට මුකුත් කරන්න ඕනේ නැහැ නේ. ඒක එහෙම කවුද? සූසන් යපු. නෑ ඒව දැම්ම මුකුත් කරන්න ඕනේ නැහැ. ඒවා නිකන් දැම්ම අරගෙන තියන්නේ නේද? ඒවා ෆෝල්ඩර්ස් වල දාලා තියෙන එක අපි එද්දි බලමු. ඕකේ. Okay. හරි. ඕකේ. Right.